කිඟන්නෙක් ආවා ගමරාල නැති අතර ගමහාමිනේ විතරක් ඉන්න මේ ගෙදරට. එතකොට මේ හිඟන්න කතා බහ කර කර ඉන්නකොට කිව්වා අනේ මම මේ එළොව ගිහින් එළොව ආවයි කියලා. හිඟන්න කිව්වේ මේ ආ ලෙඩ හැදිලා ලෙඩේ හොඳ වෙච්ච එක. මේ මෝඩ ගම මහගේ කල්පනා කළා මේ තාත්තා ගියපු ලෝකෙට ගිහිල්ලා තමයි මේ හිඟන්න ආයේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ මොකද මොලේ කලදක්කත් කල්පනා කිරීමේ හැකියාවක් සමාජ අවබෝධයක් නැති නිසා. ඉතින් ඇහුවානේ අපේ තාත්තා හොඳින් ඉන්නවද? උන්දත් දැන් අවුරුදු ගාණක් එළව ගිහිල්ලා කිසිම කතන්දරයක් නැහැ, කිසිම ආරච්චියක්වත් නැහැ, මොනෝ වෙලක් දන්නේ නැහැ, කන බොනවත් දන්නේ නැහැ. අනේ කියලා කියනකොට හිඟන්නට තේරුණා මෝඩ ගෑණියෙක්. දැන් මේ ගෙදර තියෙන සියලු වස්තුව ගෙනියන්න ඕන. මෙහෙම කල්පනා කරපු හිඟන්නා කිව්වා ඔව් මට ඊයේත් හම්බ වුණා. මතක් කළා දූ විස්තරත් ඇහුවා. ආරංචියක් නැහැ කියලාත් කිව්වා. එතකොට මේ ගම මහගෙට තවත් දුක හිතුණා. දුක හිතලා ගෙදර තිබිච්ච ඔක්කොම සල්ලි බාගේ බඩු මුට්ටු ඔක්කොම මල්ලකට දාලා මේ හිඟන්නට දීලා කිව්වා අනේ තාත්තා හම්බ වෙලා කොහොම හරි මේ ටික තාත්තට එළව ගිහිල්ලා දෙන්න කියලා. දැන් මේ හිඟන්නා මේ කපට හිඟන්නා මේකතරම් පැනලා ගියා. ටික වෙලාවක් ගියාම ගමරාල ගෙදර ආවා. ගමරාල ගෙදර ඇවිල්ලා ආවම ගමහාමිනේ හරි සන්තෝෂෙන් ගිහලා කියනවා අනේ බලන්නකෝ අද එළව ඉඳලා එක්කෙනෙක් ආවා. එයා කිව්වා අපේ තාත්තා හොඳට ඉන්නවයි කියලා. ඉතින් මට හරියට දුක හිතුණා කන්න බොන්නත් දෙන්න ඔය තැනසෙන මං තිබිච්ච දේවල් ඔක්කොම මල්ලකට දාලා රත්තරන් බඩු සල්ලි ඔක්කොම ටික තාත්තට ගිහින් දෙන්න කියලා එළව ගෙනියන්න කියලා කාටද දුන්නේ? අර හිඟන්නට දුන්නා. ගමරාලට තේරුණා කිඟන්නෙක් ගමහාමිනේ ගමරාල නැති අතරේකට අහු වෙලාය කියන. ගමහාමිනේ විතරක් ඉන්න මේ ගෙදරට. කොහෙටද ඔය එතකොට මේ හිඟන්න කතා බහ කර කර ඉන්නකොට කිව්වා අනේ මම මේ මිනිස්සයා හරි හොඳ කෙනෙක් අපේ තාත්තට මේ බඩු ටික අරගෙන ගියා. කිව්වේ මේ ආලෙ හැදලා ලේ හොඳ වෙච්ච එක. ගමරාල මොකද කොලේ අස්සයාගේ පිට නෑ. මෝඩ ගම මහගේ කල්පනා කළා. අල්ලගෙන අස්සයා පිටින් මේ තාත්තා ගියපු ගිහිල්ලා තමයි අර මේ හිඟන්න හොරා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ මොකද මොලේ කලදක්කත් කල්පනා දැනගත්ත මේ හොරා ඔන්න දැන් ගමරාලේ නැති නිසා කියලා හැංගුණා. ඉතින් අහුවානේ අපේ තාත්තා හොඳින් ඉන්නවද? හැමතැනම හිඟන්න දැන් අවුරුදු ගාණක් එළව ගිහින් කිසිම කතන්දරයක් නැහැ. මොනෝ වෙලක් දන්නේ නැහැ, කන බොනවත් දන්නේ නැහැ. ඊට පස්සේ කියලා කියනකොට ගවරාලට තේරුණා. මෝඩ ගමහාමිනේ ඇහුවා කෝ අස්සයා දැන් මේ කොහේ ඉතින් ගෙදර තියෙන සියලු වස්තුව ගෙනෑම බීමක් දුන්නා. මාමන්ඩියට මට දෙන්න දෙයක් නැහැ. අස්සයා දීලා යවුවා. ඔව් මට ඊයේත් හම්බ වුණා. මතක් කළා දූ මම අහන ප්‍රශ්නය විස්තරත් ඇහුවා. ආරංචියක් නැහැ කියලාත් කිව්වා. මෙතන ධර්ම අවබෝධය වෙච්ච කෙනා ගම මහගෙට තවත් දුක හිත. ඔය ගමරාලගෙනුත් දුක හිතලා ගෙදර තිබිච්ච ඔක්කොම සල්ලි බාගේ ධර්මයේ පිළිබඳ නියම අවබෝධය තියෙන ඔය දෙන්නගෙන් කාටද? මේ හිඟන්නට දීලා කිව්වා අනේ ගමරාලට. තාත්තා හම්බ වෙලා දැන් ඔයත්ගේ ජීවිතේ ඔය වගේ එකක් වුණොත් මේ ටික තාත්තට එළව ගිහිල්ලා අර නැති වෙච්ච අස්සයා ගැන දෙන්න කියලා. විඳවන්නේ මේ හිඟන්නා මේ කපට හිඟන්නා හොඳ උත්තරයක් මේක කරලා ගමරාලයා ගමමහගෙට දුන්නාම ගමරාල ගෙදර ආවා. මොකද දීපු උත්තරේ? ඉතින් ඕගොල්ලෝ ඔක්කොම ටික ගෙදර ඇවිල්ලා මට දෙන්න දෙයක් ගමහාමිනේ හරි සන්තෝෂෙන් ගිහලා කියනවා අනේ බලන්න අද එළව ඉඳලා එක්කෙනෙක් ආවා. ඒ වෙනකොට එයා කිව්වා අපේ තාත්තා හොඳට ඉන්නවයි කියලා. ඉතින් මට හරියට දුක හිතෙනවා කන්න බොන්නත් දෙන්න ඔය තැනසෙන මං තේරෙච්ච දේවල් ආවෙන් කියන්න හල්ලන දා හරි ගැඹුරු රත්තරන් බඩු සල්ලි ඔක්කොම ඒ වගේ අපේ ජීවිතේ අහිමි වෙච්ච දේවල් ගැන එළව ගෙනියන්න කියලා කාටද දුන්නේ? මොකද වෙන්න හොඳ නැත්තේ? අර දුක් වෙන එක තේරුමක් නැහැ. අහිමි වෙච්ච දේවල් ගැන ඔබ තවමත් දුක් වෙන්නේ ඔබට හිමි වෙන්න තියෙන දේවල් ගැන සන්තෝෂ වෙන්න ඉඩ තිබෙන නිසා. හරිනේ? යම් යම් දේවල් ජීවිතේ හිමි වුණාම සන්තෝෂ වෙන්න බලාපොරොත්තු වෙන නිසා දේවල් අහිමි වෙනකොට අපි දුක් වෙනවා. මම කියන්නේ අහිමි වුණාම දුක් වෙන්නත් එපා. හිමි වුණාම සන්තෝෂ වෙන්නත් එපා. දෙකම අයින් කරන්න. නිදහස් නැද්ද දැන්? දැන් මේ කවුරු හරි කෙනෙක් යනවා වික්ටෝරියා වේල්ල බලන්න. හරි ගැඹුරුයිනේ.
වික්ටෝරියා වේලට මේ අයගේ පර්ස් එකයි අනිකුත් ඔය තියෙන හැමෝම ළඟ තියෙන ටික වැටෙනවා. සන්තෝෂ වෙනවද දුක් වෙනවද? සන්තෝෂ වෙනවද දුක් වෙනවද? දුක් වෙන ඇතොස් වේලට වැටුණා. ගන්න බෑ ආයි. දුක් වෙන ඇතොස් සමුන්ට හිතන දේ විවෘතව නිරවුල්ව නිවැරදිව ප්‍රකාශනය කරන්න. දුක් වෙනවා නම් ඔබ තවමත් මෝඩයි. දැන් ඒක වැටිලා ඉවරයි. ගන්නත් බෑ. දුක් වෙන්නේ මොකටද? දුක් වුණාම පාඩු දෙකයි. මොකද පාඩු දෙක? පර්ස් එක නැතිවීමේ පාඩුව එකක්, මානසික වශයෙන් විඳවීම තව එකක්. දැන් ජීවිතේ දේවල් අහිමි වුණාම මොකද්ද වෙන්න ඕනේ? සන්තෝෂ වෙන්න. අහිමි වෙන හැම දෙයක් දිහා බලලා සන්තෝෂ වෙන්න. එතකොට ජීවිතයේ දේවල් අහිමි වෙන්නේ අපිට මොකක් කරන්නද? යම් යම් පාඩම් උගන්වන්න. දැන් ඔයත්තන්ගේ ජීවිතයත් යම් යම් දේවල් අහිමි වෙලා නැද්ද? ඔය ජීවිත කාලෙ මෙච්චර බලාපොරොත්තු තියාගෙන ඉඳලා ඒ බලාපොරොත්තු ඒ විදියටම සාක්ෂාත් වුණාද? වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ සාක්ෂාත් නොවීම ඔබට අලුත් පාඩමක් ඉගෙනුවේ නැද්ද? හැබැයි අහිමි වෙච්ච ගමන් කලබල වුනේ නැද්ද? ඒ තමයි ඔබ තුල පවතිනා වූ නූගත්කම, අනවබෝධය. කිසිම දෙයකට චලනය වන්න එපා. දැන් මම කියන විදිහ හිතන විදිහ තේරෙනවද? දැන් මේ මම පුරුදු කරන්නේ මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට සාම්ප්‍රදායිකව හිතන විදියෙන් අයින් වෙලා අලුත් විදියකට අර ගමරාල වගේ හිත මිදි කාපු නරියා වගේ කල්පනා කරන්න. එතකොට ඔතන ජීවිතේ වෙනස් වෙනවා. එතකොට ඔය විඳවන විඳවිල්ල නැති වෙලා යනවා. විඳවන්න හේතුවක් නැහැ. විඳවන්න කාරණයක් නැහැ. විඳවන්න හේතු වෙච්ච සියලු කාරණා ඉවත් වෙලා. මිනිස්සු ජීවිතේ කිසි තේරුමක් නැතුව විඳවනවා. කිසිම තේරුමක් නැහැ. ඕන් නැති දේවල් අල්ලගෙන නැද්ද? කොච්චර දේවල් අල්ලගෙනද? සියලුම දේවල් මානසිකව අත්හරින්න. මානසිකව අත්හරින්න. කිසිම දෙයක් එක බැඳීමක් තියාගන්න එපා. කිසිම දෙයක් එක්ක කිසිම බැඳීමක් හදාගන්න නැතුව මානසිකව හැමදේම අත්හැරලා වෙන දෙයක් වෙන්න අරලා සන්තෝෂයෙන් ඒ දේවල් දිහා බලන් ඉන්න. හරිම නිදහස්. හරිම නිදහස්. අපිට කරන්න බැරුව මේ දඟලන්නේ ඕකයි. අපි කැමති නැහැ අපි හිතන්නේ නැති දේවල් වෙනවට. ඊට පස්සේ අපි හිතන්නේ නැති දේවල් වෙනකොට අපි කරන්න හදනවා අපි ඒ හිතන විදියට වෙන්න ඒක වෙනස් කරන්න හදනවා. එතකොට අපි මානසික වශයෙන් හරියට විඳවනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. කැප වෙනවා. කොච්චර කලත් වෙන්න තියෙන දේ සිදු වෙන්න ඕන ඒ වෙන්න තියෙන විදියටයි. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඒක පිළිගන්න. වෙන්න තියෙන දේ වෙන්න තියෙන විදියට වෙනවා නම් ඒක වෙනස් කරන්න යන්නේ කවුද? මෝඩයෝ. පැහැදිලි නේද? පැහැදිලි. ඒ නිසා වෙන්න තියෙන දේවල් ඒ විදියට ඉෂ්ට වෙන්න අරින්න. අපිට වෙන්න තියෙන දේවල් ඒ විදියට වෙන්න අරලා නිදහසේ බලාගෙන ඉන්න. ඒ බලාගෙන ඉන්නකොට ඔබට ලෝකය අවබෝධ වෙවි. ලෝකය තේරෙවි. ඔබට බුදුහාමුදුරන් පිළිබඳ පණිවිඩය අවබෝධ වේවි. බුද්ධ කාලේ හාමුදුරු කෙනෙක් හිටියා. මේ හාමුදුරන්ට ඕනුණා පරම සත්‍ය සොයන්න. මොකද පරම සත්‍ය කියන්නේ? කාටවත් තාම අවබෝධ වෙලා නැති නිසා තේරෙන්නේ නැහැ. ලෝකේ තියෙන පරම සත්‍ය කියන එකක්. මේ භික්ෂුවට ඕනුණා මේ ලෝකේ ඇත්ත මොකක්ද? යථාර්ථය මොකක්ද කියලා හොයන්න. මෙයා හැබැයි කවුරු ළඟද මහාන වෙලා ඉන්නේ? ගෞතම බුදුහාමුදුරුවෝ ළඟ. මෙයා පිළිගත්තේ නැහැ. තමුන් ළඟින්ම ඉන්න තමුන්ගේ ගුරුවරයා පරම සත්‍ය දන්නවයි කියලා. පිළිගත්තේ නැහැ. හැබැයි එයාගේ ශිෂ්‍යෙක් කෙනාට පිළිගන්නේ නැහැ. මෙයා අවුරුදු 20ක් භාවනා කළා. මෙයා හිතුවා ලෝකේ පරම සත්‍ය දන්නව ඇත්තේ සක්‍රයා. අවුරුදු 20ක් භාවනා කළා
ධ්‍යානයක් ඉපදෙව්වා. ධ්‍යානයක් උපදවලා ගියා සක්‍රය හම්බ වෙන්න. යනකොට සක්‍රය දිව්‍යාංගනාවුන් දෙවියෝ පිරිවරාගෙන සන්තෝෂ වෙවි ඉන්නවා. මේ භික්ෂුව වක් කරගෙන ඉන්න අතක් දික් කරන්නා වාගේ සක්දෙවිඳු ඉස්සරහ පහළ වුණා. පහළ වෙලා සක්දෙවිඳුට ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කළා අහනවා මම තමුන්නාන්සේ හොයාගන්න හරියට මහන්සි වුණා. මං අවුරුදු 20ක් භාවනා කළා ධ්‍යානයක් උපදවාගෙනයි තමුන්නාන්සේ හම්බ වෙන්න ආවේ. තමුන්නාන්සේ පරම සත්‍ය දන්නවද? සක්‍ර එතකොට අහනවා පරම සත්‍ය? අදයි ඇහුවේ. මම එහෙම එකක් දන්නේ නැහැ. මට වඩා ඉහළින් ඉන්නවා එක්කෙනෙක්. ඒ තමයි මහා බ්‍රහ්ම. වහන්සේ කරුණා කළා යන්න. ගිහිල්ලා මහා බ්‍රහ්ම හම් වෙන්න. දැන් මේ ආම්දුරෝ ආයි මනුස්ස ලෝකෙට ආවා. ආයි අවුරුදු 20ක් භාවනා කළා. බ්‍රහ්මයා හමු වෙන්න අවශ්‍ය කරන ධ්‍යාන තත්වයට සිත දියුණු කළා. සිත දියුණු කළා මහා බඹු ඉදිරිපත් ඒ පහළ වුණා. ඒ යනකොට අනික් බ්‍රහ්මයන් පිරිවරාගෙන මහා බඹු සාකච්ඡාවක්. මහා බඹු ඉස්සරහ අර විදිහටම වක් කරගෙන ඉන්න අතක් දික් කරන්නා වාගේ පහළ වී හයියෙන් ඇහුවා මහා බඹුගෙන් තමුන්නාන්සේ පරම සත්‍ය දන්නවද කියලා. මහා බඹු එකවරම නැගිට්ටා. නැගිටලා ඇවිල්ලා අර භික්ෂුවගේ අතින් ඇල්ලුවා. කතා කරන්න එපා. යමු අර පැත්තට. එක් කරගෙන ගියා. එක් කරගෙන ගිහලා කිව්වා මේ තමුන්නාන්සේ මෙතෙන්ට ඇවිල්ලා මට බ්‍රහ්මයෝ ඉස්සරහා අපහාස කරන්න එපා. බ්‍රහ්මයෝ ඔක්කොම හිතාගෙන ඉන්නවා මම පරම සත්‍ය දන්නවයි කියලා. මම දන්නේ නැහැ. තමුන්නාන්සේ මේ නාඩගම් නටන්න නැතුව ගිහිල්ලා තමුන්නාන්සේගේ ගුරුවරයාගෙන් අහගන්න. මේ හාමුදුරුවෝ ආයේ මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගියා. ගිහිල්ලා කිව්වා මට පාර වැරදුනා හාමුදුරුවනේ. මම පිළිගත්තේ නෑ තමුන්නාන්සේ මගේ ළඟින් ඉන්න එක්කෙනා තමුන්නාන්සේක දන්නවයි කියලා. නමුත් මම මහා බඹුගෙන් ඇහුවාම මහා බඹුයි මට කිව්වේ ඔබ වහන්සේ පරම සත්‍ය දන්නවා කියලා. බැරිද මට පරම සත්‍ය කියන්න කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා. බුදුහාමුදුරුවෝ කතාවක් කිව්වා. නැවක හිටියා කුරුල්ලෙක්. ඒ කුරුල්ලා නැව යන තැනට නැවත් එක්ක ගමන් කරනවා. මේ කුරුල්ලට හිතුණ දවසක් මම හැමදාම මේ නැවේ ඉන්නේ. මේ නැවට වඩා හොඳ තැන් ඇති. මම යන්න ඕන හොඳ තැනක් සොයාගෙන කියලා නැව අත්තරලා පියාඹුවා. නැව අත්තරලා පියාඹල ගොඩබිමක් සොයාගෙන ගියා. කුරුල්ලට ගොඩබිමක් හම්බ වුණා. ටික දවසක් යනකොට කුරුල්ලට තේරුණා අර නැව වගේ හොඳ නෑ. ඊට පස්සේ ආයෙ කුරුල්ල නැවට ආවා. ආයෙ ටික දවසක් යනකොට ආයෙ කුරුල්ලට තේරුණා අපෝ නැව දැන් එපා වෙලා. අර ගොඩබිමට වඩා හොඳ ගොඩබිමවල් ඇතු ඇති යන්න ඕන ආයෙත් එකක් සොයාගෙන. ආයෙත් මේ කුරුල්ල අලුත් ගොඩබිමක් සොයාගෙන ගියා. එතකොටත් මේ කුරුල්ලට ගොඩබිමක් හම්බ වුණා. ටික දවසක් හිටියා ඉන්නකොට තේරුණා අර නැව වගේ හොඳ නැති බව. බුදුහාමුදුරුවෝ ඇඟට තට්ටු කළා කියනවා ඔබත් ඒ වගේයි. ඔබත් ඒ වගේයි. ඔබ නැවේ ඉඳලා ගොඩබිම සොයාගෙන යනවා. ගොඩබිම හොඳයි කියලා. ඔබට ගොඩබිමට ගියාම තේරෙනවා ගොඩබිමෙහි කිසිම ගත යුත්තක් නැති බව. ඔබ එවිට නැව සොයාගෙන එනවා. දැන් මං අහන ප්‍රශ්නය නැව කවුද කුරුල්ලා කවුද? නැව කවුද කුරුල්ලා කවුද? නැව කවුද? දැන් බුදුහාමුදුරුවෝ මේ හාමුදුරන්ට කියනෝනේ බර නැවේ කුරුල්ලාගේ කතාව. එතන නැව කවුද? අයියෙන් උත්තර කියන්න. නැව කවුද? බුදුහාමුදුරුවෝ වැරදි. නැව යනු ඔබ තුල සත්‍ය ගවේෂණය කිරීමට ඇති කැමැත්තයි. කුරුල්ලා යනු ඔබේ විසිරෙන
සිතයි. දැන් ඔබ පිළිගන්නවද ඔබ තුළ තවමත් සත්‍ය ගවේෂණය කිරීමේ කැමැත්තක් ඇතුළාන්තය ඇති බව? සත්‍ය හොයන්නේ නැද්ද අපි? අපි සත්‍ය හොයනවා. සත්‍ය වෙනුවෙන් කැප වෙනවා. අපිට වෙලාවකට හිතනවා මේ ජීවිතේ විඳවන විඳවිල්ලක්. මෙතනින් ගැලවෙන්න ඕනේ. මෙතනින් ගැලවෙන්න වෙන විදියක් නැහැ. පැනලා ගිහිල්ලා සීති විනාසාගෙන මග ඇරලා ගිහිල්ලා මේ මොහොකටවත් ඒ අපි හිතන තැනට අපිට එන්න බෑ. එන්න බෑ. ඊට පස්සේ අපි හිතනවා එහෙනම් අපි දැන් මේ ඔක්කොගෙම නිදහස් වෙන්න ඕනේ කියලා ආයි නැව හොයාගෙන එනවා. එතකොට නැව හොයාගෙන ඇවිල්ලා අපි නිදහස් වීමේ පාර ටික දවසක් යනකොට අපිට ආයෙ කියනවා අපෝ මෙතන එපා. දැන් යන්න කියලා. ඒ අපේ විසිරෙන දැන් ඔයත්න්ගේ ජීවිතය ඔයත් ඔකට මුණ දීලා නැද්ද? මුණ දීලා නැද්ද? මනස විසිරෙන තාක්කල්ම ඔබ සත්‍ය සොයාගෙන දුවනවා. මනස විසිරෙන තාක්කල්ම පරම සත්‍ය පිළිබඳ පණිවිඩය ඔබ සොයමින් යනවා. ඒ තාක්කල්ම ඔබට පරම සත්‍ය අවබෝධ වන්නේ නැහැ. මනසේ සියලු චලනයන් නැති වී ගිය විට මනසේ සියලු කැළඹීම් සියලු ආශාවන් සියලු බලාපොරොත්තු සියලු අපේක්ෂාවන් මනසෙන් ඉවත් වූ විට පරම සත්‍ය තියෙන බව තේරෙනවා. කවුරු තුලද? ඔබ තුල. බුදුහාමුදුරුව බලන්න කියලා කොච්චර දිව්වද? බුදුහාමුදුරුව වැඩ ඉඳලා තියෙන්නේ කවුරු තුලද? ඔබ තුලයි. අපිට හිතිය ගමන් පාර වරදිනවා. පාර වැරදුනහම ඒක ස්වභාවය. සත්‍ය අවබෝධ කළ නොකළ ඕනම කෙනෙකුට පාර වරදිනවා. ඒකයි යාළඟ බුදුහාමුදුරුවෝ ඉන්න ඕන, ගුරුවරයා ඉන්න ඕන. ඒතර වරදින්නේ නැහැ. ඒ හැම වෙලාවකම අපි පාර සොයාගත යුතුයි. දේශනාවේ තියෙනවා මෙහිම. ඉමස්මින්ච ව්‍යාමමත්තේ කලේ බරේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච දුක්ඛ නිරෝධංච දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය පඤ්ඤාපේමි. මහණෙනි, මේ බඹයක් විතර උස වෙච්ච ශරීරයේ ඇතුලේ දුක තියෙනවා. දුකෙහි හට ගැනීම තියෙනවා. හේතුව තියෙනවා. දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගය වෙච්ච නිර්වාණයත් මේ බඹයක් විතර උස වෙච්ච ශරීරයේ ඇතුළෙම තියෙනවා. දැන් මං අහනවා ප්‍රශ්නයක්. පරම සත්‍ය කා ළඟද? ඔබ ළඟයි. ඒකනේ බුදුහාමුදුරන්ගේ දේශනාව තියෙන්නේ. බඹයක් විතර උස වෙච්ච ශරීරයේ ඇතුලේ සියල්ල පවතිනවා. සියල්ල තියෙනවා. දැන් ඔබ පිළිබඳ වගකීම කාටද පවරන්නේ? ඔබටමයි. දේශනා පාළි අංගුත්තර නිකායේ මෙහෙම තියෙනවා. අත්ත දීපා විහෙරත භික්ඛවේ අත්ත සරණා න අනඤ්ඤ සරණා. ධම්ම දීපා විහෙරත භික්ඛවේ ධම්ම සරණා න අනඤ්ඤ සරණා. මහණෙනි, ඔබ ඔබට ආලෝකයක් කොට කල්පනා කරන්න. ඔබ ඔබට දිවයිනක් කොට සිතන්න. ඔබ තුල පවතින සියල්ල ඔබ අවබෝධ කරගත් විට ඔබට කවුද අවබෝධ වෙන්නේ? ධර්මය අවබෝධ වෙනවා. ධර්මය සාක්ෂාත් වෙනවා. දැන් ඔබට ලොකු වගකීමක් තියෙනවා. මොකද්ද? ඔබට වගකීමක් තියෙනවා. මොකද තියෙන වගකීම? මෙච්චර කල් අනුන් ගැන හොය ඇවිද්ද ඔබට දැන් අද ඉඳලා මම කියනවා තමන් ගැන සොයාගන්න. බද්ද වග්ගිය කියලා කුමාරවරු 30 දෙනෙක් හරි විනෝදකාර තරුණයෝ 29 දෙනෙක් විවාහ වෙලා. එක්කෙනෙක් විවාහ වෙලා නැහැ. එයාට ගණිකාවකුත් අරගෙන මේ 30 දෙනා ගියා විනෝද වෙන්න. ගිහිල්ලා ඔක්කොම ඇඳුම් ආභරණ ගලවලා තියලා මේ 30 දෙනාම නානෝ. අර ගණිකාව කල්පනා කළා දැන් මේ ඇඳුම් ටිකත් අරගෙන හොරා පැනලා දුවන්න ඕන.
ඔක්කොම ආවරණ පොදිය ගැට ගහලා අර තරුණයෝ 30 දෙනා විනෝද වෙන අතරේ ආවරණත් අරගෙන මේ කාන්තාව පැනලා ගියා. සියලු ආවරණ හොරකම් කළා. 30 දෙනාම කලබල වෙලා දුවනවා කවුරු සොයාගෙනද? අර ගණිකාව සොයාගෙන. මොකටද දුවන්නේ? ආභරණ ටික සොයාගන්න. බුදුහාමුදුරුවෝ පාරක් අයිනේ ගහක් යට විවේකයෙන් වැඩ ඉන්නවා. කායෙන් හරි පණිවිඩයක් අහන්න බෑ දැන්. ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මේ පැත්තට දුවගෙන යන කාන්තාවක් දැක්කද? උන්වහන්සේ නැවත ප්‍රශ්න කළා. ඔබට අවශ්‍ය කාන්තාවක් ගැන සොයාගන්නද ඔබ ගැන සොයාගන්නද? ඒ වචන ටික ඇහෙනකොටම සත්‍යයේ රසය දැනෙන්න පටන් ගත්තා. එක සැරේටම කිව්වා කාන්තාවක් ගැන හොයන්න අවශ්‍ය නැහැ හාමුදුරුවනේ. අපි ගැන සොයාගත්ත නැති. එතකොට කිව්වා ඔබ ගැන සොයන්න ඔබට අවශ්‍යද? එහෙනම් ඕමම වාඩි වෙන්න. ඕමම ඉඳගන්න. එතකොට ඔබ ගැන ඔබට නිවැරදිව සොයාගන්න හැටි මම කියලා දෙන්නම්. මට ආයිත් කියන්න වෙන්නේ ඔබ ගැන සොයාගන්න විදියක් මම ඔබට නැවත වාරයක් ඒ බුදුහාමුදුරුවෝ කියපු එක ආයේ පුනරාවර්ජනයක් කරන්නම්. ඒ කරන්නේ බුදුහාමුදුරුවෝ ගැන හොයන්න නෙමෙයි. කවුරු ගැන හොයාගන්නද? අපි ගැන සොයාගන්න. ඔබ තුල ඔබ. ඔබ තුල ඔබ. අද අපි ගවේෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මා තුල මා. ඔබ නම් ඔබ තුල ඔබ. ඔබ තුල ඔබ ඉන්නවා. ඔබ තුල ඔබ. මෙතන ඔබ යනු ඔබයි. ඔබ තුල ඔබ යනු ඒ දෙවෙනි ඔබ කියන එකෙන් මා අදහස් කරන්නේ පරම සත්‍යයයි. දැන් මං කියන එක පැහැදිලිද? ඔබ තුල ඔබ යනු ඔබ තුල පරම සත්‍ය ඇති බවයි. දැන් හරි නේද? පරම සත්‍ය සොයාගෙන කොච්චර දිව්වද? කොච්චර දේවල් පුරුදු කරන්න බැලුවද? කොච්චර ක්‍රමවේද අත්හදා බැලුවද? හැබැයි අවාසනාවකට තේරුණේ නෑ, වැටහුණේ නෑ, අවබෝධ වුණේ නෑ. එය අපි ළඟම පැවතිලා තියෙනවා. මේ සංසාරේ පටන් ගත්ත යම් දවසක් තියේ කියලා අපි උපකල්පනය කළොත් හිතුවොත් එදා ඉඳන්ම අපේ පස්සේ හඹාගෙන එනවා කවුද? පරම සත්‍ය. අපිට ඇවිල්ලා අතවන්නනවා. අතවනලා කියනවා මෙන්න මං ළඟට මාවා. දැන්වත් මාව තේරුම් ගන්න. එතකොට අපි මේ භෞතික ලෝකයේ තියෙන ආශාව බැඳීම නිසා පරම සත්‍යයෙන් ඉවත් වෙනවා. පරම සත්‍ය ඔබ පස්සේ හඹාගෙන එනවා. තේරෙන්නේ නැද්ද ඒක? ඒ හඹාගෙන ඇවිල්ලා ඔබට ඉඟි කරනවා ඔන්න මං ඇවිල්ලා ඉන්නේ දැන්. ඔන්න මං ළඟම ඉන්නවා. ඔන්න දැන්වත් තේරුම් ගන්න. ඒත් ඔබේ පවට ඔබට පරම සත්‍යයේ පණිවිඩය තේරෙන්නේ නැහැ. අර සින්දුවකක් තියෙන්නේ බුදුහාමුදුරුවෝ අපි දැකලා තියෙනවා. බණත් අහලා තියෙනවා. හැබැයි පිං මදි. ඔබ තුල ජීවත් වෙන පාරිශුද්ධත්වයට පත්වෙච්ච ඔබට නොතේරෙන්නේ ඔබට පරම සත්‍ය පිළිබඳව පණිවිඩය නොතේරෙන නිසායි. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕන පරම සත්‍ය පිළිබඳව පණිවිඩය නැත්නම් අපි තුල ජීවත් වෙන අපි ඔබ තුල ඇති ඔබ මා තුල ඇති මා තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තාම ලෝකයේ යථාර්ථයේ පණිවිඩය අපිට තේරෙනවා. එතකොට අපේ මනස නිවි පහන් වී යනවා. එතකොට අපි තුල පවතිනා වූ සියලු පෙළඹවීම් මොකද වෙලා යන්නේ? නැති වෙලා යනවා. සියලු අනවශ්‍ය දේ පිළිබඳ ඇති බලාපොරොත්තු මොකද වෙලා යන්නේ? සිඳී යනවා. සියලු ආශාවල් මොකද වෙලා යන්නේ? වියකී යනවා. අපේ සිත ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. මේක තේරුම් ගැනීම සඳහා මේ මා කියන පණිවිඩය වටහා ගැනීම සඳහා
ඔබට කරන්න තියෙන එකම දෙයයි. මොකද්ද? ඔබෙහි යථා ස්වභාවය පිළිබඳව කල්පනා කිරීම. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤඤ්ඤං විසෝධේ. කෙනෙකුගේ පිරිසිදු බව හෝ අපිරිසිදු බව තීරණය කරන්නේ කවුද? තමමයි. කෙනෙක් පිරිසිදුද අපිරිසිදුද කියන එකේ තීරණය දෙන්නේ තමන්. දැන් මෙතන ඉන්න කාට හරි පිරිසිදු වෙන්න ඕන කියලා මම ළඟට ඇවිල්ලා මට කිව්වොත් අනේ මාව පිරිසිදු කරන්න කියලා මට පුළුවන් ද බැරිද? මට බෑ. මට පුළුවන් ඔබ භෞතිකව පිරිසිදු කරන්න විතරයි. නාවන්න පුළුවන්, සබන් ගන්න පුළුවන්. ඊට වඩා එකක් මට කරන්න බෑ. ඊට වඩා එකක් බුදු කෙනෙකුට කරන්නත් බෑ. තමුන්ගේ පාරිශුද්ධත්වය තමුන් පිළිබඳ වූවක්. තමුන්ගේ නිවැරදි භාවයත් තමුන් පිළිබඳ වූවක්. ඒ නිසා අපි පිරිසිදු වෙනවද? අවුල් වෙනවද? කලබල වෙනවද? චලනය වෙනවද? බිඳ වැටෙනවද? දියුණු වෙනවද කියන එක කා පිළිබඳ තීරණයක්ද? අපි පිළිබඳ තීරණයක්. ඒ නිසා අපි අපේ ජීවිතේ හිත හදාගන්න ඕනේ පිරිසිදු වෙන්න. දැන් මේක කිලුටු වෙලා එපා වෙලා නැද්ද? මේ හැමෝටම ජීවිතේ විශාල කලකිරීමක් තියෙනවා. එපා වෙනවා. ඕනම කෙනෙකුට අවුරුදු 7 පැන්න ගමන් ඔය එපා වීම ඕනම කෙනෙකුට තියෙනවා. ඒ කියන්නේ ඔබට සත්‍යයේ පණිවිඩය පිළිබඳ අවංක උවමනාවක් තියෙනවා. සත්‍ය වෙනුවෙන් කැප වෙන්න කැමතියි. හැබැයි මේ කැප වෙන්න කැමති බව නවත්තලා තියෙන්නේ කවුද? අපි තුල තියෙන තවමත් ආත්මාර්ථකාමී පටු බලාපොරොත්තු සමුදාය, මමත්වය, මම කියන සංකල්පනාව. දැන් අපිට ඕන නම් පරම සත්‍ය අවබෝධ කරගන්න අපි මෙන්න මේ දේවල් කරන්න ඕන. දැන් පරම සත්‍ය කාලඟදී ඔබ ළඟ තියෙනවා. දැන් හරිම ලේසි වැඩක් නෙමෙයි මේක කරන්න තියෙන්නේ. දැන් මෙච්චර කාල අපි අපේ ඇස් දෙකෙන් අපි බැලුවේ එළියේ තියෙන දේවල්ද ඇතුලේ තියෙන දේවල්ද යාද? එළියේ තියෙන දේවල් දිහා. අපි කන් දෙකෙන් ඇහුවෙත් එළියේ තියෙන ශබ්ද. අපි නාසයෙන් ගත්තේ එළියේ තියෙන ගඳ සුවඳ. අපි දිවෙන් ගත්තේ එළියේ තියෙන රස. අපි ශරීරයට දැනෙන්න සැලැස්සුවේ එළියේ තියෙන ස්පර්ශය. අපේ සිතට සිතුවිලි ලෙස දැනුනේ එළියේ තියෙන යම් යම් දේවල්. තේරෙනවද මෙතන ප්‍රශ්නයක් තියෙන බව? මේ එළියේ තියෙන දේවල් වලට අපි වටිනකම් දීලා තියෙනවා. දවසක් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න අපේ එක භික්ෂුවක්. බුදුහාමුදුරුවෙන් අහනවා, ස්වාමීනි මේ හැමෝම කියනවා ලෝකේ කියලා. මට කියන්න හාමුදුරුවනේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා. ඒතර උන්වහන්සේ කියනවා, මහාන ලෝකය යනු ඇසයි. ලෝකය යනු කනයි. ලෝකය යනු නාසයයි. ලෝකය යනු දිවයි. ලෝකය යනු ශරීරයයි. ලෝකය යනු සිතයි. දැන් මම මේ හැමෝටම පුංචි අභ්‍යාසයක් කියනවා. ඇස් දෙක වහගන්න. කන් දෙකේ ඇඟිලි ගහගන්න. නාසයෙන් ගඳ සුවඳ නොදැනෙන ලෙස තද කරන්න. දැන් මේ අයට දැනෙන ලෝකයට මොකද වෙලා තියෙන්නේ? දැන් නවත්තන්න. උත්තර දෙන්න. ඔය ටික කළාම කලින් දැනෙච්ච ලෝකෙට මොකද උනේ? ඒ විදිහට දැනුණාද නැති වුණාද? හරිනේ බුදුහාමුදුරුවෝ කියපු එක. අපිට නෙපිස්සු. බලන් යනකොට ලෝක කියලා කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය හා මනස. ඔය හය නැති තැන ලෝකය නැත. දැන් මම අහන ප්‍රශ්නයක්. ඔය හය නැති තැන ඔබ ඉන්නවාද? ඉන්නවද? උත්තර දෙන්න යන්න එපා. උත්තර දෙන්න ගියොත් අමාරු වැටෙනවා. දැන් අපි පත් වෙනවත් අවස්ථාවක් ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඔය හය නැති තැන ඔබ නෑ කිව්වොත් ඒ කියන්නේ පවතින මොකක් හරි තවත් එකක් තියෙනවා කියන එකයි. හරිනේ? ඔය හය
නැති තැන යමක් ඇත කිව්වොත් ඒකත් වැරදි. එතන අපි තුනනේ වැහුවේ. ඇස් දෙක වහන්න කිව්වා, කන් දෙක වහන්න කිව්වා, නාසය වහන්න කිව්වා. දිව, ශරීරයේ, මනස කියන ටිකක් වැහුවොත් අපි අමුතුම අවස්ථාවකටපත් වෙනවනේ. දැන් මට තියෙන ප්‍රශ්නය මේ ඔක්කොම දේවල් වහගත්තාම මේ එකක්වත් පේන්නේ නැතුව ගියා නේද? මං අහන ප්‍රශ්නය. එහෙනම් මේ සියල්ල මායාවක්ද? මේ සියල්ල මායාවක්ද? ඔව්. මායාවක්. මේක මේ මායාව මට පේනවා දැන්. ඔබට පේන්නේ නැද්ද? පේනවා. ඒ කියන්නේ අපි දෙන්නම එක මුගුලට අහුවෙලා ඉන්නවා. මොකක්ද ඒ උගුල? ඒකට අපි කියනවා අවිද්‍යාව. පරම සත්‍ය පිළිබඳව නොතේරීම. හොඳට කල්පනා කරන්න. මේවා ඔක්කොම තියේ කියලා මේ ඔක්කොම හිතන් ඉන්නවා. ඇත්තට මෙහෙම එකක් නෑ. මෙහෙම මේ සියලු දේ පවතින බව අපිට තේරෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස තියෙන නිසා. නැත්තම් එහෙම එකක් නැහැ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ රෝහිතස්ස සූත්‍රය. රෝහිතස්ස කියලා දෙවියෙක් ගාක්‍රෑ වෙලා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ආවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි මං ඉස්සර ආත්මේ රෝහිතස්ස කියලා තාපසෙක්. මට විශාල 이르දියක් තිබුණා. තල් ගහක හෙවණැල්ල ඔයත් දැකලා තියෙනවනේ තල් ගහක හෙවණැල්ල. පොල් ගහක හෙවණැල්ලත් දෙකම එකයි. අවුරුදු 16ක් දුනු ශිල්පේ ප්‍රගුණ කරපු කෙනෙක් හොඳට දුන්නට ඊතලයක් දාලා කාය බල සිටින පුරුෂයෙක් වේගෙන් ඊතල පාරක් විද්දොත් තල් ගහේ හෙවණැල්ල පසාරු වෙන්න කොච්චර වෙලාවක් යනවද? ඒ වෙලාව කියන්න බෑ. තත්පර ගානකින්වත් එහෙම කියන්නත් බෑ. එච්චර පුංචි වෙලාවක්. ස්වාමීනි මට 이르දියක් තිබුණා. එච්චර පුංචි වෙලාවකදී එක චක්‍රාවාටක ඉඳලා තව චක්‍රාවාට 999ක් තරණය කරන්න. එතකොට මට එච්චර පුංචි වෙලාවකදී පුළුවන් චක්‍රාවාට 1000ක් තරණය කරන්න. චක්‍රාවාට 1000ක්. ලෝක 1000ක් නෙමෙයි චක්‍රාවාට 1000ක්. මට නිකම්ම හිතුණා මේ ලෝකේ කෙලවර සොයන්න ඕන කියලා. මම ඒ 이르දියට සමවැදිනා. අර කියපු වේගෙන් ස්වාමීනි අවුරුදු 100ක් උඩට ගියා. කෑම ගත්තෙත් නැහැ. හුස්ම ගත්තෙත් නැහැ. ධ්‍යානයකට සම්වැදිලා උඩට ගිහිලා අවුරුදු 100ක්ම අනේ මගේ ආයුෂ ඉවරුණා. මං උඩ මැරුණා. ඕක තමයි ලෝකේ තියෙන විශාලම අභ්‍යවකාශ චාරිකාව පිළිබඳ වාර්තාව. තවම ඔය වාර්තාවට කිට්ටු වෙන වාර්තාවක් ඇමරිකාවටවත් තියන්න බෑ. රෝහිතස්ස තවුසගේ අභ්‍යවකාශ ගමන පිළිබඳ වාර්තාව. මේ දෙවියා කියනවා මං ඊට පස්සේ දෙවියෙක් වුණා. මං අදත් මේ ආව මට අවශ්‍යයි ලෝකේ එහා පැත්තේ කෙලවර මොන වගේද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න. ඒතර උන්වහන්සේ කියනවා ඔබ කලබල වෙන්න එපා. ඔබට කවදාකවත් ඔය විදියට ගිහිල්ලා ලෝකේ කෙලවර හොයන්න බෑ. දකින්න බෑ. මුකුත් කරන්න ඕනේ නැහැ. ඔබ ගැන සොයාගන්න. එතකොට ඔබට ලෝකේ කෙලවර පෙනේවි. මම අහන දැන් ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ ලෝකේ කෙලවර ගැන අහපු ගමන් කියන්නේ ඒක හොයන්න යන්න එපා. ඔය ගැන හොයාගන්න. ඇයි එහෙම කියන්නේ? මම දැන් ආයේ තැනකට එනවා. නන්ද හාමුදුරුවෝ හරි කේදනීය අවස්ථාවක් නේ. ඔටුනු පැලඳ වීමයි, ගේ ගෙවදීමයි, විවාහ මංගල්‍යයි. තුනම තියෙන දවසේ බුදුහාමුදුරුවෝ වැඩම කළා ඒක දෙට්ට. බුදුහාමුදුරුවෝ කල්පනා කළා මේ බන්ධනයට අහු වෙන්න හොඳ නෑ නන්දයට. මාත් එකට සෙල්ලම් කරපු කෙනා මේ බන්ධනයට අහු වුණොත් මෙයාට මේ භවයේ රහත් වෙන්න වෙන්නේ නෑ. මෙයා නිදහස් කරන්න ඕනේ. දානේ වළඳලා ඔක්කොම කළා විවාහ මංගල උත්සවයට ඇවිල්ලා දානේ වළඳලා ඔක්කොම කළා ඉවර වෙලා
තමුන්ගේ සහෝදරයනේ නන්ද පාත්‍රය දුන්නා. සහෝදරයා වැඩිමහල් සහෝදරයා පාත්‍රය දුන්නාම මුකුත් කියන්න බෑ. බුදු වෙලා එක වෙනම ප්‍රශ්නයක්. පාත්‍රය දෙන්නේ මොකක් සාමාන්‍යයෙන් දැන් මෙතන ඉන්න කවුරුහට හරි මම පාත්‍රය දුන්නොත් කරුණාකරලා මගේ පස්සෙන් එන්න. නන්දටත් ඕකම කරන්න වුණා. වැඩිමහල් සහෝදරයා පාත්‍රය දුන්නාම දෙන්නත් මොකද්ද වගේ පස්සෙන් ගියා පන්සලට. ගිල පාත්‍රය තිබ්බා. නන්ද මහාන වෙන්න කැමති නැද්ද? මේ විවාහ මංගල උත්සවේ පෝරුත් ලෑස්ති කළා, ඔක්කොම ලෑස්ති කළා. ඔටුනු පැලඳීමත් ලෑස්ති කළා, ගේ ගෙවදීමත් ලෑස්ති කළා. ලොකු සහෝදරයා වහම බෑ කියන්න බෑ. කැමති කිව්වා. එහෙමද කැමති එන ඉක්මනට මහාන කරන්න නන්ද? නන්ද මහාන කළා. මහාන වෙච්ච දවස් ඉඳන් පශ්චාත්තාපයෙන්. ඇයි? අපරාධ ජනපද කල්යාණිය. අපරාධ අර මාලිගාව. අපරාධ ශාක්‍ය වංශේ රජකම. තුනම නැති වුණානේ කිය කල්පනා කර කර ඉඳලා ඇඟත් කෙට්ටු වුණා. බුදුහාමුදුරන්ට කනගාටුවක් හිතුණා. නන්දගේ ශරීරය වැහැරිලා ගිහිල්ලා. ලෞකික දෙයක් ගැන ආසාවෙන් බලාපොරොත්තු ඇතුලේ තද කරගෙන ඉන්නවා. තමුන් කියන නිසා යන්නේ නැහැ. බුදුහාමුදුරන් නන්ද හාමුදුරන්ට කතා කළා. අතින් ඇල්ලුවා. අතින් අලලා ඉස්සෙල්ලම නන්දට පේන සැලැස්සුවා දාගිය හේනක වැඳිරියක්. ඊට පස්සේ ලස්සන දිව්‍යාංගනාව ටිකක් පේන සැලැස්සුවා. නන්ද හාමුදුරන්ගේ මනස කැළඹුණා. ජනපද කල්යාණී අමතක වුණා. අමතක වෙලානෝ නන්ද ලස්සන ජනපද කල්යාණිය ධර්මම් පෙන්නපු අයද. ඒ පෙන්නපු අයගේ ලස්සන ස්වාමිනී කියා ගන්න බෑ. ජනපද කල්යාණී හරියට අර කලින් දැකපු දාගිය හේනේ වැඳිරිය වගේ. අපහාස කළා. ඒතකොට කිව්වා මන් නන්දට පොරොන්දු වෙනවා ඒ ලස්සන ජනපද කල්යාණියක් ගෙනලා දෙන්න. හැබැයි මම කියන මේ අරමුණ තුල ඔබේ සිත පවත්වන්න. නන්ද හාමුදුරුවෝ ජනපද කල්යාණී පිළිබඳ බලාපොරොත්තුවෙන් අරමුණ සිතට අරගෙන අරමුණ තුල ජීවත් වුණා. දන්නේම නැතුව සියලු කෙලෙස් වලින් නිදහස් වෙලා විමුක්ත වෙලා රහත් වුණා. රහත් වෙච්ච ගමන් ඉස්සෙල්ලම ගිය බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහලකෝ ඔබ වහන්සේ නිදහස්. ඔබ වහන්සේ නිදහස්. මම නෙමෙයි ඔබ වහන්සේ නිදහස්. මොකකින්ද? අර පොරොන්දුවෙන් ඔබ නිදහස් හාමුදුරුවනේ මම අහුණා. ඒ මොකක්ද කිව්වේ? මම නැති දෙයක් මෙතෙක් කලක් තියේයි කියලා සිහිනම මං හිටියා. මටයි වැරදිලා තිබුණේ. ඔබ වහන්සේ මට මේ පරම සත්‍ය තේරුම් කෙරෙව්වා. මට දැන් අවබෝධ වුණා. ලෝකය මායාවක් බව. ඒ මායාවේ යථා ස්වභාවය මට සාක්ෂාත් වුණා. මට ජනපද කල්යාණිය දැන් අවශ්‍ය නැහැ. මං ඔබ වහන්සේගේ පොරොන්දුවෙන් ඔබ වහන්සේව නිදහස් කරන්නයි මේ ඉක්මනින්ම ආවේ රහත් වෙච්ච ගමන්. දැන් ඔයතන තේරෙනව නේද ලෝකයේ පිළිබඳ මායාව? තේරෙන්නේ නැද්ද දැන්වත්? නැත්තම් කියන්න ඕනේ මොකද්ද මුලින්ම? ඔන්න මං අරමුණ ඉෂ්ට කළා දැන් ජනපද කල්යාණිය දෙන්න. හැබැයි නන්ද හාමුදුරුවෝ කිව්වේ අනිත් පැත්ත. ජනපද කල්යාණිය එපා. එයා තියාගන්න එයා අවශ්‍ය නැහැ. ඔබ වහන්සේ පොරොන්දුවෙන් නිදහස්. නැති ජනපද කල්යාණියක් නැති දේවතාවියක් කොහෙන්ද? ඒ ඇති බව ඔබ දකින්නේ ඔබ තුල පවතින තවමත් නූගත්කම හෙවත් අවිද්‍යාව හෙවත් අනවබෝධය. තේරුණාද මේ කියන ගැඹුර? පරම සත්‍ය තේරුම් ගන්න පුළුවන් ඔබ තුල ජීවත් වන පාරිශුද්ධ වූ ඔබ තේරුම් ගැනීමෙන්. පාරිශුද්ධත්වයට පත්වෙච්ච ඔබ තේරුම් ගන්න බලන්න. ඒකනේ රෝහිතස්ස සූත්‍රයේ රෝහිතස්ස දෙවියට කියන්නේ ඔය ලෝකෙ කෙලවර සොය යන්න එපා. ඉස්සෙල්ලා ඔබ ගැන සොයාගන්න. එතකොට ඔබට ලෝකෙ කෙලවර පිළිබඳ යථාර්ථය අවබෝධ වේවි. ලෝකෙ කෙලවර පිළිබඳ යථාර්ථය anu ශූන්‍යත්වය පිළිබඳ පණිවිඩයයි. මෝඝරාජ මහරහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර රළු සිවුරු දරාගෙන වැඩ සිටින මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ආවා. පිරිසක් ආවේ.
ඇවිල්ලා මුලින්ම ප්‍රශ්න ඇහුවා. කිව්වා අහන්න එපා දැම්ම. ඕම ඉන්න ටික. අනිත් අයට ප්‍රශ්න අහන්න කිව්වා. මොගරාජ තාපසයාට ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ. අනිත් අයට ප්‍රශ්න අහන්න කියලා කිව්වා. අනිත් අය ප්‍රශ්න ඇහුවා. ඒවට උත්තර දුන්නා. එතකොට මොගරාජ තාපසයාගේ නුවණ මුහ පුරා ගියා. ලෝකේ යථා ස්වභාවය තේරුණා. අන්න බුදුහාමුදුරුවෝ එතකොට කිව්වා දැන් අහන්න ඔබ ප්‍රශ්නය. එතකන් අහන්න දුන්නේ නැහැ. දැන් අහන්න. ලෝකේ යථා ස්වභාවය ගැන ඇහුවා. ඇහුවාම කොහොම මොගරාජ ලෝකයේ තුල පවතින්නේ ශූන්‍යත්වයක් විතරයි. ඒ කියන්නේ කිසිවක් නැති බවක්. ඕක තේරුම් ගැනීම තමයි පරම සත්‍ය තේරුම් ගැනීම කියලා කියන්නේ. හැබැයි පරම සත්‍ය තේරුම් ගත්ත මුනිවරයා ජීවත් වෙන්නේ කොහෙද? ඒ හිස් වෙච්ච කිසිවක් නැති වෙච්ච ලෝකය තුල. දැන් මං කියන එක තේරෙනවද? දැන් අපි හිතමු මෙතන ඉන්න කෙනෙකුට ලෝකේ පරම සත්‍ය තේරුණා. රහත් වුණා. රහත් වෙච්ච ගමන් මොකද කරන්නේ ඉස්සෙල්ලාම? තේරිච්ච බව අවබෝධ වෙනවා. ශූන්‍යත්වය. මේ සියල්ල මායාවක්. මේ සියල්ල සිහිනයක් කියලා තේරෙනවා. එතකොට කලබල වෙනවද? මොකද කලබල වෙන්නේ? දැන් මං කලබල වෙනවද? කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක තේරුණා කියලා අපිට ජීවත් වෙන්න වෙන්නේ ඒ ශූන්‍යත්වයෙන් පිරිච්ච සමාජය තුල හා ලෝකය තුල. මං කියන එක පැහැදිලිද? බුදුහාමුදුරුවෝ බණ කියන්නේ ශූන්‍යත්වය තුල පවතින ලෝකය තුල. ධර්මය අවබෝධ වුණාම ඒ හුඟා ගැඹුරු අවබෝධයේ තියෙන අයට මේ ලෝකයේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ වෙන්නේ කාටද කියලා දන්නවද? දැන් මෙතන තියෙනවා මේ ඉස්සරහා විවිධ දේවල්. පහන් මල් මේ ඉන්න හැමෝම හිතන් ඉන්නවා මේවා ඇත්තටම තියෙන ඒවා කියලා. එමෙ හිතාගෙන නැද්ද? ඊට පස්සේ කවුරු හරි කෙනෙක් හිතනවා මේවා ඇත්තටම නෙමෙයි. මේවා තියනවා වගේ පේනවා. මට තියෙන ප්‍රශ්නය ඇත්තටම තිබුණත් මොකද? තියනවා වගේ පෙනුනත් මොකද? ඒකේ අපිට ප්‍රශ්නයක් තියෙනවද? ඒක මල්වට්ටිය ප්‍රශ්නයක් නේ. හොඳට කල්පනා කරලා බලන්න. අපිට අවශ්‍ය මොකද්ද මේකෙන්? මලකින් අපිට අවශ්‍ය ලස්සන හා සුවඳ විතරයි. ඉන් එහා දෙයක් අපි මලකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තට තිබුණත් බොරුවට තිබුණත් ඒන් සුවඳයි ලස්සනයි එනවනම් එච්චරනේ. දැන් බලන්න ගැඹුරු අවබෝධයක් නේ තියෙන්නේ. දැන් අපි කෑම කන්න යනවා. දැන් ගැඹුරු අවබෝධයටපත් වෙච්ච කෙනෙක් කෑම කනවා. කෑම රසයි. ප්‍රශ්නයක්ද? නෑ. ඉතින් ප්‍රශ්නයක් නෑ කෑම රසයි කියලා කන්න. රස වින්දා විතරයි. ඒ රස අල්ලා ගන්නේ නැත. ඒ රස අල්ලා ගත්තොත් ඔන්න ඔබට පාර වැරදුනා. ඔබ හිතුවා රස ඇත්තටම තියනවායි කියලා. අන්න වැරදිච්ච තැන. දැන් අපි මලක් දකිනවා. කවුරු හරි කෙනෙක් කියනවා මල හරි ලස්සන නේද? ඔව් මල ලස්සනයි. හැබැයි අපි දන්නවා බොහොම తాවකාලික බව. සුවඳක් කෙනෙකුට සුවඳක් කියලා නාහේ වහ ගන්නවද? නෑ. ඒ ඊර්ෂ්‍යාව, ඒ වෛරය. සුවඳ දැනුණා මේ හොඳ සුවඳ හොඳට විඳින්න. විඳලා මතක තියාගන්න මායාවක් බව. තේරුණාද? මේ හැමෝටම දැන් මේ පරිසරය බැලුවාම හරිම සුන්දරයි. හරිම රමණීයයි. ඇලෙන්න කිසිවක් නැහැ. කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති ලස්සනක් තියෙනවා. හැබැයි මේක මායාවක්. හොඳට මතක තියාගන්න. ඒක මායාවක් වීම ඔබට ප්‍රශ්නයක්ද? නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ මායාව තුල හරිම සන්තෝෂෙන් ඉන්න. ඒ තමයි පින. දැන් කියන එක තේරෙනවද? මේක හරියට නොතේරෙන කෙනා ළඟ තියෙන පව. තේරුණාද කියන එක? දැන් කවුරු හරි පවුඟාක් පව් කරපු මිනිස්සෙක් මෙතෙන්ට ගෙනල්ලා දැම්මොත් ඒ මිනිසා කියයි මට කනක් ඇහිලි ඉන්න නෑ. මට මේ එළියේ ඉන්නත් බෑ. මට මේකට වාඩි වෙන්නත් බෑ. එයාට මෙතන දැනෙන විදිය. ඒ මොකක්ද එයාගේ? හිතෙහි කටුක බව. මං කියන එක තේරෙනවද? හුඟක් පින් කරපු කෙනෙකුට ඒක දැනෙන්නේ ඊට වඩා වෙනස් විදියට. දැන් තේරෙනවද දිව්‍ය ලෝක පිළිබඳ යථාර්ථය? එහෙනම් දිව්‍ය ලෝකවල ඉන්නේ කවුද? කිසිම දෙයක් එක්ක බැඳීමක් නැති අය. ඒ අයට කොච්චර දිව්‍යාංගනාව හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ.
කොච්චර දිව්‍ය ලෝකේ කෑම බීම තිබුණත් කෑමෙහි ලොකු ගිජුකමක් නැත. දැන් කියන එක පැහැදිලිද? ඒක තමයි ලෝකේ පරම සත්‍ය. මේක ඔයත් හරියට තේරුම් ගන්න ඕන. මේක දැන් තේරුම් ගන්න කලබල වෙන්න යන්න එපා. ලෝකය තුල තේරුම් ගත යුතු පරම සත්‍යයක් තියෙනවා. එය ඔබ තුලම පවතිනවා. දැන් අපිට ලෝකේ තේරුම් ගන්න යන්න ඕනේ කියලා මේ අපි අවට පහත තියෙන මේ ගස් කොළන් ගැන ගොඩනැගිලි ගැන තේරුම් ගන්න යන්න ඕන නෑ. මොකද තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම අපි ගැන. අපි ගැන තේරුම් ගන්න කිව්වේ මේ ශරීරය ගැන තේරුම් ගන්න එකද? නෑ. සිත ගැන. තමුන්ගේ සිත දිහා බලන්න. සිතෙහි සිතුවිලි ජනිත වෙන විදිය, සිත තමාව මෙහෙයවන විදිය. එක එක පැතිවලට මෙහෙයවනවනේ. ඒක සිහියෙන් බලන් ඉන්න. ඔබ දෙස සිහියෙන් බලන විට ඔබ තුල සතිපට්ඨානය වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්න දැන් ලෝකයේ ශූන්‍යත්වය තේරෙන්න පටන් ගන්නවා. හොඳට සිහියෙන් ඉන්න. කිසිම දෙයක් කරන්න එපා. සිහියෙන් ඔබේ හිත දිහා බලාගෙන ඉන්න. හිතට සිතුවිලි එන විදිය, යන විදිය, ඔබව පොළඹවන විදිය හරිම ආශ්චර්යජනකයි. ඕක බැලුවයින් පස්සේ වෙන කිසිම දෙයක් බලන්න වෙලාවක් නැහැ. මොකද එච්චරට ඒවා අපේ ඇතුලේ බලන්න තියෙනවා. මෙච්චර කල් මේ අපි ඇතුළ නොබලපු නිසා තමයි එළියේ දේවල් බල පිස්සු හැදිලා වගේ දුවලා තියෙන්නේ. බලනකොට ඇතුළ බැලුවහමනේ කොච්චර රසවත්ද. විවිධ හැඩතල ඔස්සේ මනස වැඩ කරන විදිය, සිතුවිලි එක එක ඒවා අල්ල ගන්න විදිය, ඒවත් එක සිතුවිලි අපිව පොරබදන විදිය හරිම රමණීයයි. හරිම ආශ්චර්යයි. ඒ තුල සිත තුල ලෝකය පවතිනවා. මං කියන එක පැහැදිලිද? අපේ සිත දිහා බැලුවම ලෝකය ඒ ඇතුලේ පවතින. දැන් අපි ධර්ම අවබෝධය කරන්න නම් ඉස්සෙල්ලම අපි තුල ඉන්න අපි ඔබ තුල ඔබ අවබෝධ කරගන්න. එතකොට ඔබට ධර්ම අවබෝධය වෙයි. ඒ සඳහා සිහියෙන් ඉන්න. හාමුදුරු කෙනෙක් ජීවත් වුණා එක කාලෙක ජපානයේ. උන්වහන්සේ උගාක් දෙනෙකුට භාවනාව ගන්නන භාවනා ගුරුවරයෙක්. දවසක් ගියා ගුරුවරයා හම්බ වෙන්න. ඒතර ගුරුවරයා ඇහුවා මොනවද තමුන්නාන්සේ දැන් කරන්නේ? මං භාවනා මධ්‍යස්ථානයක් හදාගෙන භාවනාව ගන්නනවා. දැන් අවුරුදු කීයක් තිස්සේ උගන්වනවද? අවුරුදු 6ක් වෙනවා දැන්. කොච්චර විතර ශිෂ්‍යයෝ ඉන්නවද? උගාක් අනුගාමිකයෝ මගෙන් භාවනා ඉගෙන ගන්න එනවා. තමුසේ මගේ කාමරයට එනකොට තමුසේගේ සෙරෙප්පු දෙකට වම් පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද තමුසේගේ කුඩේ තියලා ආවේ. මතක නෑ ගුරුතුමනි. තමුසේ භාවනාව ගන්න එක වහාම නවත්තන්න ඕන. මම ළඟ අවුරුදු 6ක් ආයෙ ඉගෙන ගන්න ඕන. තමුසේ ළඟ සතිපට්ඨානේ නෑ. ඒ සෙන් ගුරුවරයා තමුගේ ශිෂ්‍යයාට කියප එක තමයි මට ආයෙ කියන්න වෙන්නේ. හරිම සිහියෙන් ඉන්න. ඉස්සෙල්ලාම මේ සිහිය පුරුදු කරන්න හරි ලේසි. භෞතික දේවල් පිළිබඳ සිහියෙන් ඉන්න අල්ලා ගැනීමකින් තොරව. එතකොට ඔබට පුළුවන් ඔබේ පුංචි කාලේ ඔබ හිටපු විදිය, අම්මගෙන් කිරි බීපු විදිය මතකද නැද්ද? මව් කුසෙන් එළියට ආපු විදිය මතකද නැද්ද? මං ඇහුවොත් කොහමද මව් කුසෙන් එළියට උන කවුද එතන හිටියේ කියලා කියන්න පුළුවන්ද බැරිද? හැබැයි මතකේ තියෙනවා. මතකේ තියෙනවා. කැම්බරේ තැම්පත් වෙලා තියෙන්නේ. කුණු නිසා පේන්නේ නැහැ. ඊට පස්සේ මව් කුසේ ඇතුළ එතනින් එහා භවය, එතනින් එහා සංසාරය ඔක්කොම ටික මොලේ ඇතුලේ තියෙනවා. අනවශ්‍ය කුණු කන්දල් ටික මොලෙන් ඔක්කොම ඉවත් වේගන යනකොට තමුන්ට පෙර භවයන් පිළිබඳව, තමුන්ගේ යථා ස්වභාවය පිළිබඳව මතක් වෙන්න පටන් ගන්නවා. එතකොට තමුන් ගැන ඇතිවන්නේ තමුන්ට කලකිරීමක්. හපෝ සංසාරේ හැටි, ඉපදිච්ච විදිය, විඳවපු විඳවිල්ල. දැන් මට අවශ්‍ය කරන්නේ මෙතනින් ඉවත් වීමක්, ගැලවීමක්. එතෙන්ට මනසපත් වෙනවා. ඒ කවුරු ගැන හෙව්වොත් එහෙම හිතෙන්නේ? ඔබ ගැන සොයාගත්තොත්. ඒ නිසා හිතා ගන්න මෙතෙක් කලක් අපි පිස්සු වැටිලා වගේ අර ඇයගේ මේ ඇයගේ දේවල් සොයසොයා, ලෝකේ ගුණ සොයසොයා විවේචනය කර ගියා. ඒ කිසිම තේරුමක් නැහැ. ඒ ඔක්කොම දේවල් නවත්තලා ඔබ තුල පවතින ඔබ ගැන හරියට සොයන්න. එතකොට ඔබ පිළිබඳ යථාර්ථය ඔබට අවබෝධ වේවි. එතකොට ලෝකේ පරම සත්‍ය තියෙන බව ඔබගෙන්ම ඔබට
තේරේවි.